මේ තියෙන්නේ කැලමැන්සි. මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා. මේක කැලමැන්සි කිව්වට මේක එක්තරා වර්ගයක නාරං జాතියක්. ඒ වගේම නාරං දෙහි කුලයට අයත් පැංගිරි දොඩම් జాතියක්. ඉතින් මේක ටිකක් ඇඹුල්. ඉතින් මේක හුඟක් වෙලාවට අපේ ගස් යට නිකම්ම වැටලා යනවා. මේ දවස්වල මේවා සෑහෙන්න තියෙනවා අපේ ගෙවල් වල. ඉතින් මම හිතුවා නිකම් බොරුවට මේවා වැටලා යන එකේ ඔයාලට අද මේකෙන් කොහොමද කේක් එකක් හදලා දෙන්නේ කියලා දෙන්න. ඉතින් අද අපි හදන්නේ චීස් රේන් කේක් එකක්. මොකද මේක චීස් කේක් එකක් කියන්නත් බෑ. මේක රේන් කේක් එකක් කියන්නත් බෑ. මේ දෙක අතර මැද තියෙන කේක් එකක් තමයි අපි හදන්න යන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලා මේකට ගොඩාක් කැමති වෙයි කියලා. හරි. එහෙනම් අපි යමු කේක් එක හදන්න. හරි. අපි දැන් ඉස්සෙල්ලාම හදාගෙන එන්න යන්නේ ලෙමන් කර්ඩ් එක. ඉතින් මේක ලෙමන් කර්ඩ් නෙමෙයි අපි මේකට කියමු කැලමැන්සි කර්ඩ් එක කියලා. ඉතින් අපිට ඉස්සෙල්ලාම මේකට ඕන වෙනවා සීනි. මෙතන තියෙනවා සීනි ග්‍රෑම් 133ක්. ඒ වගේම මෙතන තියෙනවා පිටි. සාමාන්‍යයෙන් අපි කියන්නේ පාම් පිටි කියන්නේ පාම් පිටි ග්‍රෑම් 15ක් අරන් තියෙනවා. මම මේක ගොඩාක් ලොකු එකක් නෙමෙයි හදන්නේ පොඩි එකක්. ඔයාලට පුළුවන් ඔයාලගේ කැමති සයිස් එකට දැන් මේක වැඩි අඩු කරගන්න. ඊට පස්සේ අපිට වෙනවා මේ ඕන වෙනවා මෙතන තියෙනවා අර කැලමැන්සි කෝප්පයක්. මිරික ගත්ත කැලමැන්සි කෝප්පයක් අපි සේරම මිරිකලා ඇට ඉවත් කරලා පෙරලා අරන් තියෙන්නේ. ඒ වගේම බිත්තර කහමද දෙකක් ඕන වෙනවා. සුදු මත් දෙක වෙනම තියාගන්න. එතකොට මෙතන තව මම අරන් තියෙනවා බටර් ග්‍රෑම් 38ක්. බටර් ග්‍රෑම් 38ක් අරන් තියෙනවා. ඉතින් මේ බටර් එක ඇරෙන්න අනිත් සේරම දේවල් දැන් අපි මේ වෙලාවේදී එකට කලවම් කරගමු. සීනි ටික දාගමු. මොකද මේක අපි ලිපේ තියෙන සීනි ටික දාගමු. ඊට පස්සේ අපි මේකට දාගන්නවා කෝන් ෆ්ලවර්. මේස හැන්දක් මට ඔයාලට කියන්න බෑ. මේ කෝන් ෆ්ලවර් මේස හැන්දක් මේක දාගමු. ඊට පස්සේ අපි මේකට අපේ ඔරෙන්ජ් ජූස් ටික මේකට හිමින් දාගමු. දැන් අපි මේ ටික හොඳට කලවම් කරගමු. දැන් අපි කෝන් ෆ්ලවරෙන් මේ කැටි කැටි තියෙනවා. අපි ඒක හොඳට දියවෙනකල් කලවම් කරගමු. ඊට පස්සේ අපි මේ වෙලාවේදී මේකට එකතු කරගන්න ඕන පාම් පිටි ග්‍රෑම් 15ක්. කියන්නේ අපිට සාමාන්‍යයෙන් පාම් පිටි මේස හැන්දක් වගේ තමයි මේකට ඕන වෙන්නේ. අපි මේකට පාම් පිටි දාන්නේ මේකේ thickness එක ගොඩක් වැඩි කරගන්න. මේක අපි හොඳ කර්ඩ් ගතියට තියෙන්න ඕන. ඒක නිසා අපි මේකට පාම් පිටි කෝන් ෆ්ලවර් දෙකම දානවා. එතකොට ටිකක් හොඳ ලොකු ඝනකමක් තියෙන හොඳ රිච් ලුක් එකක් තියෙන ලෙමන් කර්ඩ් එකක් තමයි එන්නේ. හරි. අපි දැන් මේ වෙලාවේදී අපි අපේ බිත්තර කහමද එකතු කරගමු. ඉතින් අපි එකක් එකතු කරගෙන ඒක ටිකක් හොඳට කලවම් කරලා ඉතින් අපි අපේ බිත්තර අනිත් කහමදෙත් එකතු කරගමු. ඉතින් අපි මේක හොඳට මෙහෙම කලවම් කරගන්න ඕන. මේක දැන් කලවම් කරගෙන ඉවර වෙලා මේක අපි ලිපේ තියලා හොඳට උණු කරගමු. අපි බලමු මේක කොච්චර දුරට අපි උණු කරගන්න ඕනද කියලා. හරි අපි යමු. මේක අපි දැන් ලිපේ තියලා මේක හොඳට උණු වෙනකන් හැඳි ගන්න ඕන. මේක තියලා කොහෙවත් යන්න එපා. අනිත් එක හැඳි ගන්න එක නතර කරන්නත් එපා. එහෙම නැතිවමත් එහෙම මේක ටක් ගාලා අර එක පාටම තමයි මේක උකු වෙන්න ගන්න. නැත්නම් හොඳට මෙහෙම දියාරුවට තිබිලා එක පාටම මේක උකු වෙන්න ගන්නවා. ඒක නිසා විස් මේක හොඳට හැඳි ගගා හැරලේ ඉන්න මේක දාලා යන්නත් එපා. අනිත් එක තමයි මේක මද ගින්නේ තියාගන්න. මේ ගොඩාක් වැඩි ගින්දරේ තියාගන්න. අපි මේක සාමාන්‍යයෙන් මද ගින්දරේ තියාගන්න. මේක කරනකොට ඔයගොල්ලෝ ගින්දර ගැන වලට වඩා මේකේ සැලකීමක් වෙන්න ඕනේ. මේකේ කොහොමද අපි මේක දැන් උකුද නැද්ද කියන එක. දැන් මේක හොඳට මුකුයි. අපි මේ වෙලාවෙත් තමයි අපේ බටර් ටික එකතු කරගන්නේ. අපි බටර් ග්‍රෑම් 38ක් ගත්තා. මේකට මේ වෙලාවේ ටක් ගාලා හිමීට අපි අපේ බටර් ටික එකතු කරගමු. ඉස්සෙල්ලා අපි මේක සෙට් එකක් ගන්නවා. ඒකත් හොඳට දිය වෙනකොට මේ විදිහට හැඳි ගන්න. එතකොට අපිට මේක අර හොඳ ග්‍රේස් ලුක් එකක් අර ග්‍රීසි ලුක් එකක් එනවා. ඒක ගන්න තමයි අපි මේ බටර් ටික එකතු කරන්නේ.
බටර් ටිකක් මේකට දාන්න. හරි අපි දැන් අපේ මේ බටර් ටික ඔක්කොම දැන් එකතු කරගත්තා. මේ වෙලාවේදී අපි දැන් අපේ ලිප ඕෆ් කරගමු. අපි දැන් මේක නවත්තලා ඉවර වුණාට මේක පොඩ්ඩක් හොඳට කැලවම් කර ඉන්න. එහෙම නැත්නම් මේක ටික කැටි ගහන්න බලනවා. ඉතින් මේක අපි මෙහෙම තියලා ඉවර වෙලා ඊට පස්සේ අපි මේක පැය දෙකක් ෆ්‍රිජ් එකේ තියා ගන්න ඕන. මේක හොඳට නිමුණාන් පස්සේ අපි මේක පැය දෙකක් ෆ්‍රිජ් එකේ තියලා අරගෙන එමු. හරි අපි අපි දැන් හදන්න යන්නේ ජෙලි එක. ඉතින් මෙතනදී අපිට ඕන වෙනවා ඔයාලා ගණනක් දොඩම්. එහෙම නැත්නම් දැන් මම අරන් තියෙන්නේ කැලමැන්සි. කැලමැන්සි මම මිලිලීටර් 60ක් අරන් තියෙනවා. එහෙම නැත්නම් කෝප්ප කාලක් ගන්න. මම මෙතන තව වතුර කෝප්ප කාලකුත් අරන් තියෙනවා. මේකට දාලා එතකොට ඊළඟට මෙතන අරන් තියෙනවා අපි සීනි. සීනි ග්‍රෑම් 40ක් මේකට අපිට ඕන. ඉතින් මේ සීනි ග්‍රෑම් 40ක් මේකට දාලා අපි හොඳට ඉස්සලා කලවම් කරගමු. ටික දාලා අපි කලවම් කරගමු. අපි අපේ ඊතුරු සීනි ටිකක් දැන් දාගමු. ටික කලවම් වෙලා තියෙන්නේ. ටික දාලා මේ ටිකත් හොඳට දිය කරගමු. සාමාන්‍යයෙන් අපි ජෙලි එකක් හදනවා නම් ඇඹුල් දේවල් වලින් ඉස්සලාම ඇඹුල් ටික හොඳට උණු කරගෙන තියා ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ තමයි අපි මේකට ජෙලටින් දාන්න ඕනේ. එහෙම නැති වුණොත් මේක සෙට් වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ ටික හොඳට කලවම් කරලා දැන් මේ ටික උණු කරගමු. හරි අපි දැන් යමු මේ ටික හොඳට උණු කරගෙන අරගෙන. ඒ වෙලාවේදී අපි ජෙලටින් දාමු. එතනදී අපිට ජෙලටින් ග්‍රෑම් 10කුත් ඕන වෙනවා. හරි අපි යමු මේ ටික උණු කරගමු. හරි අපි දැන් මේකට මේ අපේ ජෙලි ටික දාගමු. ජෙලි හදාගන්න අපි ලෑස්ති කරගත්ත අපේ කැරමැන්සි ජූස් ටිකයි සීනි ටික දාලා මේක හොඳට උණු කරගමු. මේක හොඳට උණු වුණායින් පස්සේ තමයි අපි ජෙලටින් දාන්න ඕනේ. නැත්නම් මේක සෙට් වෙන්නේ නැහැ. මේක හොඳට ඉදර ටික වැඩි කරලා මේක හොඳට නටවන්න. දැන් මේ වෙලාවේදී අපේ කැලමැන්සි ජූස් එක ටිකක් හොඳට නටාගෙන ඉන්නේ. තා චුට්ටක් වෙලා මේක උණු වෙන්න දීලා අපි දාමු අපේ ජෙලටින් ටික. අපි ජෙලටින් ග්‍රෑම් 10ක් මේකට දාගන්න ඕනේ. දැන් අපි අපේ ජෙලටින් ග්‍රෑම් 10 මේකට දාගමු. දැන් අපි මේකට කලවම් කරමු. නැත්නම් ඇටිනවා. දැන් මේ වෙනකොට අපේ සේරම ජෙලටින් ටික දිය වෙලා තියෙන්නේ. දැන් අපි එහෙනම් මේක අපේ මෝල්ඩ් එකට දාගන්න අරගෙන යමු. හරි. දැන් අපි හදාගත්ත ජෙලි එක මේවත් අපේ මෝල්ඩ් එකට මේ විදිහට ලස්සනට දාගමු. මේක උණුවෙන්ම කරගන්න ඕන. නැත්නම් එහෙම මේ ටික ගල් වෙන්න ගොඩාක් ඉක්මනට මේක හයි වෙනවා. හරි අපි දැන් අපේ ජෙලි ටික සෙට් කරගමු. මේක අපි ටිකක් වෙලා නිවෙන කල් තියලා අපි ෆ්‍රිජ් එකට තියලා පැය දෙකක් මේක සෙට් කරගෙන ඉමු. හරි. මම මෙතන අරගෙන තියෙනවා බිස්කට් ග්‍රෑම් 225. ඉතින් අපි දැන් ඊළඟට යන්නේ මේ බිස්කට් බේස් එක හදාගන්න. ඉතින් මේ බිස්කට් ටික අපි බ්ලෙන්ඩ් කරගෙන අරගෙන ඉමු. මම මෙතන අරන් තියෙන්නේ මාරි බිස්කට්. ඔයාලට කැමති ඩයිජෙස්ටිව් බිස්කට් වර්ගයක් ඔයාලට ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි යමු මේ ටික බ්ලෙන්ඩ් කරගෙන අරන් යන්න. හරි. මේ තියෙන්නේ අපේ කුඩු කරගත්ත බිස්කට් ටික. මේක ගොඩාක් පිටි වෙනකල් කුඩු කරන්න එපා. මේ ගානට නිකන් ක්‍රන්චි ගතියට හිටින්න බිස්කට් ටික කුඩු කරගන්න. ඒ වගේම තමයි මේ තියෙන්නේ අපි දිය කරගත්ත බටර්. මෙතන බටර් ග්‍රෑම් 100ක් තියෙනවා. ඉතින් මේ ටික අපි දෙක එකට එකතු කරලා කලවම් කරලා
අපි බිස්කට් බේස් එක හදාගමු. මේක සාමාන්‍යයෙන් අතේ අර ගුලි කරාම ඇලෙන ගතියට තියෙන්න ඕන. හරි. අපි මේ ටික ඔක්කොම මේ විදිහට දාගෙන ඒක හොඳට කලවම් කරගමු. හැම තැනටම බටර් ටික හොඳට යන විදිහට කලවම් කරගන්න. එතකොට මේ ගානට එනකොට අපි මේ ගාන කියන්නේ ඇති. මේක දැන් හොඳට තද කරාම මේ ගානට තියෙනවා. ඒ කියන්නේ මේක ඇති දැන්. අපි එහෙනම් දැන් මේ ටික පෑන් එකට දාගමු. අපි මේ ටික හොඳට මෙහෙම බිස්කට් ටික මේ විදිහට මේකේ බේස් එක දාගෙන මේක අපි ෆ්‍රිජ් එකේ පැය භාගයක් විතර තියලා අරගෙන එමු. මෙතන මම අරන් තියෙනවා ක්‍රීම් චීස් ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. ඉතින් දැන් අපි මේකට යෝගට් එකතු කරමු. මම උපන යෝගට් ග්‍රෑම් 160ක් අරන් තියෙනවා. ඒ කියන්නේ යෝගට් පැක් දෙකක් ඔයාලට කැමති වර්ගයකින් යෝගට් ගන්න පුළුවන්. මේ අපි දාලා බලමු මේ ටික. අපිට මදි වුණොත් තව එකක් දාමු. මේක හොඳ ක්‍රීම් ගතියට තියෙන්න ඕන. අපි මේ ටික දාලා ඉස්සර බලමු. ඒක කලවම් කරලා එම එක යෝගට් පැක් එකක් ගත්තා. දැන් මේ ටික හොඳට ක්‍රීම් ගතියට ඔක්කොම එකට කලවම් වෙනකන් හොඳට කලවම් කරගන්න. අපි දැන් මේ ටික හොඳට ක්‍රීම් පේස්ට් එකක් වගේ හදාගෙන තියෙන්නේ. දැන් මේ ටික අපේ ලෑස්ති. අපි එහෙනම් යන් ඊළඟට අපේ ෆ්‍රිජ් එකේ තියෙන බිස්කට් බේස් එක අරගෙන ඉතින් මේ ටික එක උඩින් අපි ළඟට දාලා කේක් එක හදාගමු. ඉස්සලාම අපි මේකට අපේ කැලමැන්සි කර්ඩ් එක දාගෙන ඉමු. මේක අපි කැලමැන්සි වලින් හදාගත්ත ඒ කැලමැන්සි කර්ඩ් එක මේක හොඳට මේක පේස්ට් එක වගේ මේකේ ගාගන්න. අපි මේ වෙනකොට අපේ කැලමැන්සි කර්ඩ් එකෙන් භාගයක් මේකට අපි දාගෙන තියෙන්නේ. අපිට ඉතින් මේක ඊවන්ලි ගස්සන්ටම ගන්න ටිකක් අමාරුයි. මොකද මේක චුට්ටක් ඇලෙන ගතියකුත් තියෙන නිසා. ඊළඟට අපි මේක උඩින් දාගමු අපේ ක්‍රීම් චීස් ටික. ඒකත් ඒකෙන් භාගයක් අපි මේක උඩින් මේ විදිහට ලස්සන ස්ප්‍රෙඩ් කරගමු. මේ ක්‍රීම් චීස් එකෙන් අපි මේ හදාගත්ත කැලමැන්සි කර්ඩ් එකේ තියෙන ලොකු ඇඹුල් ගතිය නැතුව යනවා. ඉතින් එතකොට අපිට අර ඇඹුල් ගතිය තියෙනවා නෑ. ඒ වගේ රහක් තමයි එන්නේ. ඒක හරීම අමුතු රසක් තමයි අපිට එතකොට දැනෙන්නේ. මේකනොත් අපි භාගයක් මේකට දාගමු. ඊළඟට අපි මේ ගොඩින් ඔය පාරක් අපේ උතුරු ලෙමන් කර්ඩ් ටික මේ විදිහට දාගමු. අපි ඊළඟට අපේ ඉතුරු ක්‍රීම් චීස් ටිකත් මේකට දාගමු.
ඊට පස්සේ අපි හදාගත්ත කැලමැන්සි ජෙලි ටික මේකේ මේ ලස්සන තියාගමු. මේ තමයි අපි හදාගත්ත රේන් චීස් කේක් එක. ඉතින් මේක හරිම රසයි. ඒ වගේම තමයි පොඩි ඇඹුල් රහකුත් තියෙනවා. එතකොට පැණි රහක් එනවා, චීස් රහක් එනවා. ඒ වගේම ජෙලි රහක් එනවා. මේ හැම දෙයක්ම මේකේ තියෙනවා. එහෙනම් ඔයගොල්ලෝ ගෙදරදී මේක try කරලා බලන්න. මේ දවස්වල අපිට කැලමැන්සි ඕන තරම් තියෙන නිසා. හරි. එහෙනම් අපි ආයෙ පාරක් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ස්පයිසි අපෙන් තුලින්. ඔබ සැමට සුබ දවසක් වේවා.